අයිබෝවන් තෙරුවන් සරණයි දරුවනි. උසස් පෙළ ගැළපෙළි උගන්වන කෙටි වීඩියෝ මාලාවේ අද මේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න සම්බන්ධ කරගන්න ගැළපෙළ දේපල පිරියත උපකරණ විකිණීම පිළිබඳ ගිණුම් කරණය. ඔබ දන්නවා එල්ගිය සංක 16 දේපල පිරියත උපකරණ ප්‍රමිතිය අධ්‍යයනයේදී දරුවන්ට වැදගත් වන මාතෘකා කීපයක් තියෙනවා. පළවෙනි මාතෘකාව තමයි දේපල පිරියත උපකරණ සම්බන්ධ මූලික න්‍යායාත්මක කරුණු. දෙවෙනි එක තමයි දේපල පිරියත උපකරණ සම්බන්ධ ශ්‍රේ ගණනය කිරීම. 3 ගණනය කළ ශ්‍රේ වටිනාකම් ගිණුම් තැබීමේ ක්‍රම. 4 දේපල පිරියත උපකරණ විකිණීම. 5 දේපල පිරියත උපකරණ හුවමාරු කිරීම. සහ 6 වෙනුව දේපල පිරියත උපකරණ ප්‍රත්‍යාගන්‍ය කිරීම. ප්‍රත්‍යාගන්නට අදාළව පැයකට වඩා වැඩි කාලයක් දුවන වීඩියෝවක් අපි ඉදිරිපත් කරලා තියෙන නිසා ඒ ප්‍රත්‍යාගන්නේ නිරෝල්ව ඒකෙන් කියලා තියෙනවා. දැන් මේ වීඩියෝ තුලින් අපි කෙටියෙන් කතා කරන්න යන්නේ ඊටාම සරලව දේපල පිරියත උපකරණ විකුණන්නේ කොහොමද කියන එක. ඒ සම්බන්ධ ගැටලුව ওই වීඩියෝයේ මුලට වෙනවම අපි දාලා තියෙනවා. ඔබට ඔය තිරේ දිස්සන පරිද්දේ ගැටලුව එක්ක ලියාගෙන එහෙම නැත්නම් වෙන ක්‍රමයකින් සම්බන්ධ කරගෙන බලන්න පුළුවන්. ඒ ගැටලුව විසඳන්න පුළුවන් අපත් එක්කම මේ මොහොතේම. ඒ වගේම ඒ ගැටලුවට අදාළ දත්ත විටින් විටමා ඒ ගැටලුව සම්බන්ධ කරගත්තු දත්ත මෙහෙම පෙන්නනවා. එතකොට ඔබ ගාව තිරේ තියෙන තැන ඔබ සම්බන්ධ කරගත්තු ගැටලුවත් බලන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනුවෙන් නිර්මාණය කරපු සරල ගානක් තමයි දැන් අපි මේ කතා කරන්න යන්නේ. දේපල පිරියත උපකරණ විකුණද්දී ප්‍රවර්තන කාලයට ෂෙයා කරලා නැත්නම් ෂෙයා කරන්න ඕනේ. ෂෙයා කරන හැටි දන්න ඔයා. ෂෙයා කියන්නේ වියදමක්, වියදම වැඩි වීම හර. ඒ නිසා ෂෙයා ගිණුම හර සමුචිත ෂෙයා ගිණුම බැර වෙනවා. වත්කම් අඩු වීම බැර කියන මුල් ධර්මයට. දේපල පිරියත උපකරණ විකිණීමට අදාළ පළවෙනි ජනස සටහන් තමයි පෙරවැය ඉවත් කිරීම. පෙරවැය ඉවත් කරද්දී අදාළ දේපල පිරියත ගිණුම බැර වෙලා වත්කම් අඩු වීම බැර කියන මුල් ධර්මයට දේපල පිරියත විකුණුම් ගිණුමට හර වෙනවා. ඒ පෙරවැය ඇතිවීම හර කියන මුල් ධර්මයට. එතකොට තුන්වෙනුව මුළු ෂේ ඉවත් කරන්න ඕනේ. මුළු ෂේ ඉවත් කරද්දී සමුචිත ෂේ ගිණුමේ ෂේ තියෙන්නේ. සමුචිත ෂේ ගිණුම හර වෙලා ඒ වත්කම් අඩු වත්කම නැවත ඇති වෙනවා. ඒ නිසා ඒක හර වෙනවා. සමුචිත ෂේ ගිණුමේ බැරපැත්තේන ඉවත් කරද්දී ඒක හර වෙනවා. ඒක දේපල පිරියත උපකරණ විකුණුම් ගිණුමට බැර වෙනවා. ඊළඟට දේපල පිරියත විකිණීමේ මුදල් ලබන්න ඕන මුදල් කියන වත්කමක් වැඩි වෙන නිසා මුදල් ගිණුම හර වෙනවා. දේපල පිරියත උපකරණ විකුණුම් කියන අයබාරය ඇති වෙනවා. එතෙන්දී ඒ ඇති වෙන්නේ බැරපැත්තේ. අවසාන වශයෙන් දේපල පිරියත උපකරණ විකුණුම් ගිණුමේ බැරපැත්ත වැඩි නම් ලාභයක්, හරපැත්ත වෙන අලාභයක් ඒව ගිණුම් තියන්න වෙනවා. ඒතකොට දැන් ඔබත් එක්ක මේ කතා කරන්න යන ගානේ ඔබ ටික වේගයෙන් මා ඔබට සම්බන්ධ කරන්න බලනවා. දේපල පිරියත උපකරණ විකුණද්දී ප්‍රවර්තන ගිණුම් වර්ෂය හඳුනා ගන්නත් ඕනේ, පෙර කාලච්ඡේදය හඳුනා ගන්නත් ඕනේ. එහෙනම් ඒ වෙනුවෙන් නිර්මාණය කරන මේ ගැටලුව දේපල පිරියත උපකරණ විකිණීම ගැලපීම ව්‍යාපාරයේ ගිණුම් කාලේ 24/12/31කින් අවසන් වෙනවා. මේ 24/12/31. එතකොට පටන් ගන්න 24/1/1. 24/1/1 දින ලීබඩු ගිණුමේ ශේෂ 1,20,000ක් වෙනවා. අද අපි ලීබඩු කියන වත්කම් ගිණුම බෙදලා තියෙනවා. ඒක ආරම්භක ශේෂ 1,20,000ක් වෙනවා. එදින සමුචිත ශේ ගිණුමේ ශේෂය 50,000ක් වෙනවායි කියලා තියෙනවා. මෙත ආරම්භක ශේෂය ඕනම ශේෂයක් එක ස්ථානයක විතරයි බැරපැත්ත සමුචිත ශේ වත්කම් අඩු වෙන ගිණුම නිසා. මෙම ලීබඩු සුම්බුන්නගේ 20,000ක් හා පළදා ජීව කාලය අවුරුදු 4ක් වන ලෙසින් 22/1 දින මෙන්න මෙදා 1,20,000කටම අරගෙන තියෙන්නේ. 22/1 දින 1,20,000කට අරන් තියෙනවා. පෙරවැය 1,20,000ක් වුණාට සුම්බුන්නගේ 20,000ක් සහ පළදා ජීවිත කාලය අවුරුදු 4ක් කියලා තියෙනවා. මෙම ලීබඩුව 24/6/30 දින 70,000කට
මුදලට විකුණනවායි කියලා තියෙනවා. එතකොට දේපල පිරියත ගිණුම අත්‍යවශ්‍යයි ඔයාලට කියලා දෙන්න. ඒ නිසා ඉඳලා තියෙනවා. සමුචිත සේගිණුමත් ඔයාලට කියලා දෙන්න ලේසියෙන් කියලා දෙන්න ඕනම නිසා ඒකත් ඇදලා තියෙනවා. දේපල පිරියත විකුණුම් ගිණුම ඇදලා තියෙනවා. මේ විකුණුම් ගිණුම කියන නම ලියන්නේ නැත්නම් දේපල පිරියත ඉවත් කිරීමේ ගිණුම, දේපල පිරියත හුවමාර ගිණුම, ඒලෝ පෙපමාකින් ගිහිල්ලා මං දරුවන් ඉගෙන ගත්ත මේකට කියන තව නමක් දේපල පිරියත අපහරණ ගිණුම කියලා කියන්නත් පුළුවන්. මේ කියන ඕනම නමකින් අදින එකම ගිණුමක්. දේපල පිරියත අපහරණ ගිණුම, දේපල පිරියත විකුණුම් ගිණුම, දේපල පිරියත ඉවත් කිරීමේ ගිණුම, දේපල පිරියත හුවමාර ගිණුම. මේව ටික අපට ඕනේ කරන ගිණුම් වෙනවා. මේක විකුණන්නේ 24/6:30 කියලා තියෙනවා. ඒ හන්ද 24/6:30 24/1 අතර කාලයේ ප්‍රවර්තන කාලය කියලා හඳුනා ගන්නවා. මේක මිලදී අරන් තියෙන 22/1 ඒ හන්ද 22/1ත් 24/1ත් අතර අවුරුදු දෙක කාලේ අතීත කාලය කියලා හඳුනා ගන්නවා. ගිණුම් තියද්දි පෙළ ගැස්මේ වර්තන කාලයේ ෂේ ගලපල නැත්නම් ගලපන්න ඕනේ හන්ද මේ තියෙනවා පෙළ ගැස්ම. පරිවර්ත කිරීමට දාලා පෙළ ගැස්ම, මුළු ෂේවත් කිරීමට දාලා පෙළ ගැස්ම, විකිණීමේ මුදල් ලැබීම පිළිබඳ දාලා පෙළ ගැස්ම තියෙනවා. එහෙනම් ඔබ ගාව තියෙන ওই ගාන දැන් අපි ගිණුම් තියන්න ගන්නෙ. හරිද? ඉස්ලාම කියනවා 24/1 ලීබඩු ගිණුමේ ශේෂය 1/1 ශේෂය වත්කම් ගිණුමක ශේෂය තියෙන්නේ හර පැත්තේ 1,20,000යි කියලා. ඒ වගේම ලීබඩු සමුචිත ශේ ගිණුමේ ශේෂය 1/1 ශේෂය බැර පැත්තේ තියනවලු 50,000ක් කියලා. විකුණන්නේ 6:30නේ. එතකොට මේ දේපල පිරියත උපකරණ විකුණද්දි මේ විකුණන උපකරණට දාලා වාර්ෂික ෂේ ගණනය කරගෙන ඉන්න එක ඉතා වැදගත් වෙනවා. එහෙනම් අපි ඔබ දන්නවා ෂේ කළ හැකි අගය කියන්නේ මොකක්ද කියලා? ෂේ කළ හැකි අගය කියන්නේ පිරිවැය ආදේශ අගයෙන් අඩු කරනවනේ සුම්මුන් අගය. ওই ගානේ පිරිවැය දීලා තියෙනවා ගාන පටන් ගන්න තැනම පිරිවැය 1,20,000ක් සුම්මුන් අගය 20,000ක් කියලා. එහෙනම් පිරිවැය 1,20,000යි සුම්මුන් අගය 20,000යි. ඒ හන්ද ෂේ කළ හැකි අගය එනවා ලක්ෂයක්. සරල මාර්ග ක්‍රමයට ෂේ ගණනය කරද්දී ෂේ කළ හැකි අගය ෂේ ප්‍රතිශතයෙන් වැඩි කිරීමෙන් හෝ ෂේ කළ හැකි අගය ඵලදායී ජීව කාලයෙන් බෙදලා වාර්ෂික ෂේ ගන්න පුළුවන්. ඒ නිසා වාර්ෂික ෂේ එනවා ෂේ කළ හැකි අගය බෙදනවා ඵලදායී ජීව කාලයෙන්. ඔයදන්නවා ෂේ කළ හැකි අගය ලක්ෂයයි. ගානේ කියලා තියෙනවා ඵලදායී ජීව කාලය අවුරුදු 4යි කියලා. ඒ හන්දා 25,000ක් තමයි වාර්ෂික ෂේ එන්නේ. හොඳට මතක තියාගන්න වාර්ෂිකට 25,000 හන්දා පරණ අවුරුදු දෙකට එනවා 25,2ක්. 25,2ක් කියලා කියන්නේ 50,000ක් අතීත ෂේ තියෙනවා. ඒක දැනටමත් මෙතන පේන්න තියෙනවා. වර්ෂෙට 25,000 හන්දා මාස 6ට එන්නේ 12,500ක්. ඕක තමයි ප්‍රවර්තන කාලයේ ෂය. දැන් මේ සියල්ල දන්න අපට මේ පෙළගැස්ම කරගත්තා නම් ඉතිරි ටික කරගන්න හරිය ලේසියි. මොනවද පෙළගැස්ම? වර්තන කාලයේ ෂය 12,500 තවම ගිණුම් තියලා නැති හන්දා ඒව ගිණුම් තියන්න ඕනේ. පිරිවැය ඉවත් කිරීම කීයද? පිරිවැය 1,20,000ක් වෙන එකක් තමයි ඉවත් කරන්න යන්නේ. මුළු ෂේ ඉවත් කිරීම මගේ ඇඟිලි බලන්න මේ 50,000 අතීත ෂය වර්තන කාලයේ ෂේ 12,500 මුළු ෂේ තියෙනවා 62,500ක් ඉවත් කරන්න ඕනේ. ගානි කියනවා මේක විකුණන්නේ 70,000කට කියලා.
ඒ අන්ද 70,000 ගිනුම් තියන්න ඕනේ. ඒතකොට දීපල පිරියත් උපකරණ විකිණීම මේ ටික පෙළ ගැස්ම කරගත්තාම හරි සරලයි. එහෙනම් දැන් එකින් එක ඔයත් එක්කම එකතු වෙලා ගිනුම් තියන්න යන්නේ. ඉස්සෙල්ලාම ප්‍රවර්තන කාලේ ෂේ කරලා නැහැනේ මේ 6:30 වෙනකන්. මොකද දීපල පිරියත් අපිව දාලා යනවා නම් අපිව දාලා යන මොහොත දක්වා මුළුසෙම දීපල පිරියත් විකිණීමේ ක්‍රියාවට සම්බන්ධ කරගන්න ඕනේ. ඒ නිසා දීපල පිරියත් වලට අදාළ වර්තන කාලයේ ෂේ තියලා නැති හන්දා ෂේ කියන්නේ වියදමක්, වියදම් වැඩි වීම හර. ඒ නිසා ෂේ ගිණුම හර වෙලා සමුචිත ෂේ ගිණුම බැර වෙනවා වත්කම් අඩු වීම බැර කියන මුල් ධර්ම යටතේ. ප්‍රවර්තන කාලයේ ෂේ හර බැර ගිණුම් තිබ්බනම් මම මෙතන ලේසියට වේගෙන් තියන්නම්. ෂේ හර වෙලා සමුචිත ෂේ බැර වෙනවා. කොච්චරද ගාන 12500ක්. කොච්චරද ගාන 12500ක්. ප්‍රවර්තන කාලයේ ෂේ. මේ ප්‍රවර්තන කාලයේ ෂේ. ෂේ ගිණුම හර වෙලා සමුචිත ෂේ ගිණුම බැර වෙනවා 12500ක් ප්‍රවර්තන කාලයේ ෂේ. දැන් තියෙන පිරිවැයවත් කරන්න. පිරිවැය තියෙන වත්කම් ගිණුම හර පැත්තේනේ. වත්කම් අපිව දාලා යනවා. මේ ගිණුම සිහිවටන අයබාර ගිණුමක ස්වරූපේ ගන්නවා. අයබාරයක වාසිය තියෙන බැර පැත්තේ, අවාසිය තියෙන හර පැත්තේ. විකුණුම් මිල තියෙන්නේ බැර පැත්තේ, ගත් මිල තියෙන හර පැත්තේ. විකුණුම් මිලට එරෙහිව ගත් මිල ගල්පන්න යන්නේ සංකල්පයේ ගැලපුම් සංකල්පයේ ක්‍රියාත්මක වෙන්නේ විකුණුම් මිල බැර පැත්තේ, ගත් මිලට එරෙහිව සසදනවා. ගැලපුම් සංකල්පේ නැත්තම් සසදීමේ මුල් ධර්මය ක්‍රියාත්මක වෙනවා මෙතන දැන්. ඊහඳ පිරිවැය ඉවත් කරද්දි වත්කම අඩු වෙනවා. වත්කම් අඩු වෙන්නේ බැර පැත්තේ නිසා වත්කම් ගිණුම බැර වෙනවා. දීපල පිරියත විකුණුම් ගිණුම හර වෙනවා. දීපල පිරියත විකුණුම් ගිණුම හර වෙනවා 1,20,000. ලියන්නේ ලී බඩු ගිණුමෙන් කියලා. දැනුම සඳහා මල් ලියනවා ගත් මිල කියලා. නැත්නම් පිරිවැය කියලා. මොකද විකුණුම් මිලට එරෙහිව පිරිවැයනේ ගලපන්නේ. ඒ නිසා මෙතන අංක 1 ජර්නල් සටහන එනවා. කොහොමද ආවේ? දීපල පිරියත විකුණුම් හර වෙනවා 120,000ක්. ලී බඩු ගිණුම බැර වෙනවා 120,000ක්. දීපල පිරියත විකුණුම් ගිණුම හර වෙනවා 120,000ක්. ලී බඩු ගිණුම බැර වෙනවා 120,000ක්. වත්කම් අඩු වීම බැර පිරිවැයක් ඇති වෙන නිසා අයබාර එක තුල ඒක හර වෙනවා. ඔන්න පළවෙනි සටහන ඉවර කළා අපි. දැන් තියෙන්නේ මුළු ෂේ ඉවත් කරන්න. අපිව දීපල පිරියත් දාලා යනවා නම් දීපල පිරියත් වලට අදාළ ෂේ තියාගන්න එක තීරමන්නේ නේ. ඒකත් එම ක්‍රියාවලිය සඳහා භාවිතයට ගන්නවා. පිරිවැය භාවිතයට ගත්ත හර පැත්ත උනාට සමුචිත ෂේ භාවිතයට ගන්න ඕනේ බැර පැත්තකට. ඇයි සමුචිත ෂේ ගිණුම දැන් තියෙන ශේෂය බැර පැත්තේනේ. ඒ නිසා මුළු ෂේ ඉවත් කරද්දී 62,500ක් ලී බඩු සමුචිත ෂේ ගිණුම හර වෙනවා දීපල පිරියත විකුණුම් කියලා. දීපල පිරියත විකුණුම් ගිණුම බැර වෙනවා සමුචිත ෂේ කියලා 62,500ක්. 62,500ක්. ඒක තමයි දීපල පිරියත විකිණීමට අදාළ දෙවෙනි සටහන වෙන්නේ. එහෙනම් අංක 2 ලී බඩු සමුචිත ෂේ හර 62,500ක් බැර වෙනවා දීපල පිරියත විකුණුම් කියලා 62,500ක්. සංලක්ෂය මුළු ෂේ ඉවත් කිරීම. සංලක්ෂය මුළු ෂේ ඉවත් කිරීම. දැන් තියෙන දීපල පිරියත් විකිණීමට මුදල් ලබනවා. ඔයා දන්නවා මුදල් ලැබෙද්දී මුදල් කියන වත්කමක් වත්කම් වැඩි වෙන හර පැත්තේ නිසා මුදල් ගිණුම හර වෙනවා. දීපල පිරියත් උපකරණ විකුණුම් කියන අයබාරය තියෙනවා. ඒක සිහිවටන අයබාරයක්. මෙහි ලාභී අලාභී ගණනය කර ගැනීම සඳහා පමණක්. ඒ අන්ද මුදල් ගිණුම හර දීපල පිරියත් උපකරණ විකුණුම් ගිණුම බැර වෙනවා මුදල් කියලා. මේ විකුණුම් මිල සංකල්පය එතකොට උපලබ්ධියක් එතෙන්දි සිදු වෙනවා. උපලබ්ධ සංකල්පයක් ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාවට අදාළව අනිත් පැත්තේ මැචින් කන්සෙප්ට් එක ගැලපුම් සංකල්පේ ක්‍රියාත්මක වෙනවා. ආදායමට එරෙහිව වියදම ගලපනවා කියන සංකල්පය. මේ කියන විකුණුම් කියන ආදායම වෙනවා දීපල පිරියත
දැන් 70000ක් එනවා. මුදල් ගිණුම හරිනවා වත්කම් වැඩි වීම හර කියන මුල් ධර්මයට. එහෙනම් අපි තුන්වෙනි ජන සටහනට යනවා විධිමත් තුළ මුදල් හර 70000යි දේපල පිරියත විකුණුම් බැර පැත්තේ 70000යි. සල්ලක්ෂය දේපල පිරියත් උපකරණ විකිණීමේ මුදල් ලැබීම. දේපල පිරියත් උපකරණ විකිණීමේ මුදල් ලැබීම. දැන් දේපල පිරියත් විකුණුම් ගිණුමේ දෙපැත්ත වෙනසින් ලාභය අලාභය නිර්ණය වෙනවා. ඔය දන්නවා ආදායම් පැත්ත වැඩි නම් ලාභයක් කියලා. ආදායම් පැත්ත කියන්නේ බැර පැත්ත, වියදම් පැත්ත වැඩි නම් අලාභයක් කියලා. මේ ගානේ ආදායම් පැත්ත වැඩි. ආදායම් පැත්තේ තියෙනවා දැන් 2500ක් සහ 132යි 500යි. 132යි 500 දෙපැත්තෙම දාගන්නවා. මේ හන්ද ඔයාලට පේනවා වෙනස 12500ක් 12500 2513යි. ලාභයක් එනවා. ලාභය ආදායම් ප්‍රකාශයට බැර සටහනක් හැටියට දානවා. නැත්තම් ලාලා බැර කියලා ලියනවා. ආදායම් ප්‍රකාශයට ගෙන යන බැර සටහනක්. ආදායම් ප්‍රකාශ බැර සටහන් කියන්නේ විකුණුම් බැර වෙනත් ආදායම් බැරනේ. විකුණුම් පිරිවැය හරනේ. බැරට හරනේ ගලපන්නේ. ඒක ලේඛනයේ ගත්තට බැරහැර බැරස හර ක්‍රියාත්මක වෙන ආදායම් ප්‍රකාශය. එහෙනම් ආදායම් ප්‍රකාශය බැර කියලා ලියන එක වැරද්දක් නෑ. ලාලා බැර පරණ ක්‍රමයට ලියනවා නම් ලියන්නේ පියවි සටහන. එහෙනම් දැන් ඔයාලට පේනවා දේපල පිරියත් විකිණීමෙන් ලාභයක් එනවා. අංක 4 අපේ ලාභය එන්නේ දේපල පිරියත උපකරණ විකුණුම් හර. හරිද? දේපල පිරියත උපකරණ ලාභ බැර. ඒක පියවල තමයි ගෙන යන්නේ. නැත්තම් ලේසියට කියනවා ලාලා බැර කියලා. කීයද ගාන? 12500ක් 12500ක් දේපල පිරියත් උපකරණ විකිණීමෙන් ගණනය කළ ලාභයේ ගැලපීම. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා දේපල පිරියත් උපකරණ සරලව වේගයෙන් කරන්න පුළුවන් කියලා. මේ කෙටි වීඩියෝ මාලාව තුළ අපි ඔයාලට උගන්වන්න යන්නේ වේගයෙන් සරලව නිර්වුල්ව ගණන් කරන්න හැටි. එහෙනම් දැන් දේපල පිරියත් උපකරණ ගැන සම්පූර්ණ නිර්වත් වූ දැනුම මේ පුංචි වීඩියෝ එකෙන් ඔබට ලැබෙන්නේ නැතයි කියලා සිතනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන තෙක් අපි ඔබේ සමු ගන්නවා. ආයිබෝවන් තෙරුවන් සරණයි.